අද බලමු රේට්ස් ගැන. විශේෂයෙන්ම රේට් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි බයින් රේට්, අනිත් එක සෙලින් රේට්, අන්තිම එක ට්‍රාන්ස්ෆර් රේට්. උදාහරණයක් කියමු, ඔයා දැන් කුවේට් වල ඉන්නවා නම් මේ රේට්ස් ගැන හරියටම හඳුනාගන්නේ කොහොමද? අපි මුලින්ම බලමු බයින් රේට් කියන්නේ මොනවද කියලා. ඔයාලගේ අතේ තියෙන ශ්‍රී ලංකන් මුදල දීහිලා කුවේට් දිනාර් ලබා ගන්න එක තමයි බයින් රේට් කියලා කියන්නේ. ඊළඟට සෙලින් රේට් කියන්නේ ඔයාගේ අතේ තියෙන කුවේට් දිනාර් දීහිලා ඔයා ලංකා මුදල් ලබා ගන්න එක. ට්‍රාන්ස්ෆර් රේට් කියලා කියන්නේ ඔයා ලංකාවට බැංකුව හරහා සල්ලි යවද්දී ඔයාට හම්බෙන රේට් එක. ඔයාලට ඒ දවසේ යන රේට් එකේ අයිඩියා එකක් ගන්න ඕනේ නම් Google එකේ චෙක් කරලා බලන්න පුළුවන්. Google එකේ සාමාන්‍යයෙන් ඇවරේජ් රේට් එකක් පෙන්නයි. සාමාන්‍යයෙන් ඔයාලා මෙතනදී දැනගන්න ඕන දෙයක් තමයි Google වලින් ඔයාලා චෙක් කරද්දී තියෙන රේට් එකට වඩා බැංකුවල ඔයාලට දෙන රේට් එක පොඩ්ඩක් අඩුවෙන් තමයි තියෙන්නේ. මොකද එයාලට පොඩි ආදායමක් තියාගෙන තමයි ඔයාලට රේට් එක කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා බැංකුවට නැත්නම් එක්ස්චේන්ජ් කම්පැනි එකට ගියාම ඒ දවසේ යන ට්‍රාන්ස්ෆර් රේට් එක එයාලා දාලා තියෙයි. කුවේට් දිනාර එකක් ලංකා මුදලින් කීයද කියලා එයාලා දාලා ඇති. සමහරක් බ්‍රාන්ච් වල එක දිනාර එකක් ශ්‍රී ලංකා මුදලෙන් 0.000976යි වගේ ගණන් වලින් දාලා ඇති. එතකොට ඔයාලා කරන්න ඕනේ එක ඒ මුදලින් බෙදලා ගන්න ඕනේ. එතකොට ඔයාලට එක දිනායකට ලංකා මුදල කීයද කියලා එයි. ඔයාලට හරියටම ට්‍රාන්ස්ෆර් රේට් එක දැනගන්න ඕන නම් ඔයාලා සල්ලි දාන එක්ස්චේන්ජ් කම්පැනි එකේ තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ එක්ස්චේන්ජ් කම්පැනි එකට අදාළ වෙන මොබයිල් ඇප්ස් වලින් ඔයාලට චෙක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කවුන්ටර් එකට ගිහිල්ලා එතන ඉන්න ස්ටාෆ්ගෙන් කෙලින්ම අහන්න පුළුවන් අද රේට් එක කොහොමද කියලා. එහෙම නැත්නම් ඔයාලට හොට්ලයින් එකට කෝල් කරලා අද රේට් එක දැනගන්න පුළුවන්. විශේෂ දෙයක් තමයි ඒ දවසේ තියෙන ට්‍රාන්ස්ෆර් රේට් එක බැංක් වලට එක්ස්චේන්ජ් කම්පැනි වල තියෙන බ්‍රාන්චස් වලට අනුව වෙනස් වෙන්න පුළුවන්.